ආණ්ඩුව අතිශය භයානක බොරු වගයක් මේ වෙලාවේ කියමින් ඉන්නවා. ඒ තමයි මේ රටේ හොරු වැල්ලීම සඳහා මේ අධිකරණයට අත තියලා ආණ්ඩුවට ඕන විදිහට අධිකරණ පද්ධතිය මෙහෙवला ආණ්ඩුවේ විශ්වාසය අධිකරණයට අරගෙන ජනාධිපතිතුමාට හෝ ආණ්ඩුවේ කාට හරි ඕන විදිහට අධිකරණයේ තීන්දුව ගන්නට ඕනේ කියලා. ඒක ඇතුලේ ආණ්ඩුව කියන්න උත්සාහ කරනවා මේ හොරු අල්ලන එක කරන්නේ ආණ්ඩුව විශ්වාස කරන අගවිනිසුරු කෙනෙක් විතරයි. පත් වෙච්ච හෝ පත් වෙන්නට ඉන්න අගවිනිසුරු තුමල්ලා හෝ නීතිඥයෝ හෝ විනිසුරු තුමල්ලා ඒක කරේ නැහැ කරන්නේ නැහැ කියලා. ඒතර මේක ඇතුලේ අතිශය භයානක තත්වයක් ඇති වෙනවා මේ රටේ අධිකරණ පද්ධතිය තුළ. ඒ වගේම ওই රටේ හොරු අල්ලනවා කියලා ආණ්ඩුව කොච්චර පාරම් බෑවත් ඒ සම්බන්ධයෙන් උත් බරපතල තත්වයක් ඇති වෙනවා. ඒ තමයි රටේ මිනිස්සු ඇත්ත හොරෙක් ඇල්ලුවත් ඒ හොරා හොරෙක් කියලා පිළිගන්නේ නැති තරමටපත් වෙනවා. මොකද ජනාධිපතිවරයාට උවමනා විදිහට ව්‍යවස්ථාව සංශෝධනය කරලා අධිකරණය Tamanට ඕන විදිහට මෙහෙවාගත්ත අධිකරණයක් රටේ තියෙනවා කියලා මහජනතාව විශ්වාස කරන්න පටන් ගත්තාම. ඒ නිසා අපි අපේ රටේ මහජනතාවටත් කියන්නේ මේ හොරු ඇල්ලීම සහ අධිකරණයේ විකෘති කිරීම සහ අධිකරණයේ ජනාධිපතිවරයාට ඕන විදිහට හෝ ආණ්ඩුවට ඕන විදිහට පාලනය කිරීම දෙකක්. අපි කවුරුත් හොරු අල්ලනවට එකඟයි. හොරු අල්ලන්නට ඕනේ. ඒකට අත්‍යවශ්‍යම කාරණාව තමයි අධිකරණය ස්වාධීනව පවත්වාගෙන යන්න. මේ රටේ අධිකරණය මෙච්චර තාක් කාලයක් ස්වාධීනව පැවතියා. රටේ විවිධ තරාතිරම් වල ජනාධිපතිවරු ආණ්ඩු තිබුණත් අධිකරණයට මේ විදිහට අත තිබ්බේ නැහැ. ඉතින් ආණ්ඩුව බොරු ගොඩක් කිව්වට ආණ්ඩුව මේ කරන්න යන්නේ තමන්ගේ බලය රඳවා ගැනීම සඳහා තියෙන අන්තිම තුරුම්පුව ගහලා අධිකරණය Tamanට අවශ්‍ය විදිහට මෙහෙවා ගන්න. ඉතින් ඒක සම්බන්ධයෙන් මම හිතන්නේ අපි බරපතල විරෝධතාවයක් දක්වනවා. ඒ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා. මහජනතාව දැනුවත් කරනවා. ඒ සම්බන්ධයෙන් රටේ විශාල හඬක් මේ වෙලාවේ මතුවලා තියෙනවා. ඉතින් අපි ආණ්ඩුවෙන් ඉල්ලන්නේ ආණ්ඩුව අවංක නම් ආණ්ඩුවට මේ වගේ බලහත්කාරී ක්‍රියා කරන්නට ඕනේ නැහැ. රට පාලනය කරන්න ආණ්ඩුව දන්නවා ආණ්ඩුවේ ජනප්‍රියත්වය මේ වෙලාවේ පිරිහිලා තියෙන්නේ. ඒ කාරණාව හින්දාම ආණ්ඩුව උත්සාහ කරනවා ජනමතය Tamanට ඕන විදිහට නීති පද්ධතිය හරහා හසුරුවන්න.